අයිබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම හත සුපුරුදු පරිදිම මිස්ටර් ගීක් YouTube channel එකට. ඉතින් අද වීඩියෝවෙන් අපි කතා කරන්න යන්නේ රුපියල් 20000ට අඩුවෙන් ලංකාවෙන් මිලදී ගන්න පුළුවන් ස්මාර්ට්ෆෝන් 5ක ස්පෙસિෆිකේෂන් රිවිව් එකක්. ඉතින් කාලිනුත් මේ වගේම ස්පෙસિෆිකේෂන් මම කරා. ඔයා ඒව බැලුවේ නැත්නම් description එකේ link එක දාලා තියෙනවා. ඔයාට පුළුවන් ඒ වගේ හිම් බලන්න නැත්නම් channel එක ඇතුළට ගිහිල්ලා ඒ වීඩියෝ නැරඹීමේ අවස්ථාව තියෙනවා. ඉතින් වැඩි කතා නැතුව අපි අද වීඩියෝ එකට යමු. මෙන්න මේ රුපියල් 20000ට අඩුවෙන් ලංකාව ඇතුළේ දැන් ඔයාලට මිලදී ගන්න පුළුවන් ස්මාර්ට්ෆෝන් මොනවද කියලා බලන්න. හරි, ඉතින් ලිස්ට් එකේ පළවෙනි ස්මාර්ට්ෆෝන් එක විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ Realme C30 ස්මාර්ට්ෆෝන් එක. ඉතින් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක 2GB RAM එකක්, 32GB storage memory එකක්, 8 megapixel back cam එකක්, 5 megapixel selfie cam එකක් එක්ක රුපියල් 19800කට වැඩි මුදලකට ඔයාලට මිලදී ගැනීමේ අවස්ථාව තියෙනවා. ඉතින් ලිස්ට් එකේ දෙවෙනි ස්මාර්ට්ෆෝන් එක විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ Realme C20 ස්මාර්ට්ෆෝන් එක. මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකත් කලින් වගේම 2GB RAM එකක්, 32GB storage memory එකක්, 8 megapixel back cam එකක්, 5 megapixel selfie cam එකත් එක්ක රුපියල් 19700කට වගේ මුදලකට මිලදී ගැනීමේ අවස්ථාව තියෙනවා. ඉතින් අපේ ලිස්ට් එකේ තුන්වෙනි ස්මාර්ට්ෆෝන් එක විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ Tecno Spark Power 2 කියන ස්මාර්ට්ෆෝන් එක. මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක 3GB RAM එකක්, 32GB storage memory එකක් සහ 16 megapixel, 5 megapixel සහ 2 megapixel විදියට triple camera setup එකකුත් එක්ක 16 megapixel selfie cam එකකුත් එක්ක රුපියල් 19800කට වගේ මුදලකට මිලදී ගැනීමේ අවස්ථාව තියෙනවා. ලිස්ට් එකේ හතරවෙනි ස්මාර්ට්ෆෝන් එක විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ Infinix Hot 9 Lite කියන ස්මාර්ට්ෆෝන් එක. මේ ස්මාර්ට්ෆෝන් එක 2GB RAM එකක්, 32GB storage memory එකක් එක්ක 8 megapixel back cam එකක්, 8 megapixel selfie cam එකකුත් එක්ක රුපියල් 19800කට වගේ මුදලකට මිලදී ගැනීමේ අවස්ථාව තියෙනවා. ලිස්ට් එකේ අවසාන ෆෝන් එක විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ Samsung A01 කියන ස්මාර්ට්ෆෝන් එක. මේ ස්මාර්ට්ෆෝන් එක 2GB RAM එකක්, 32GB storage memory එකක් සහ 13 megapixel back cam එකක්, 2 megapixel back cam එකක් විදිහට dual camera setup එකකුත් එක්ක 5 megapixel selfie cam එකකුත් එක්ක රුපියල් 19800කට වගේ මුදලකට දැන් ලංකාවෙන් මිලදී ගැනීමේ අවස්ථාව තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද වීඩියෝ එක අවසන් වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඇතුලේ කතා වෙනවා රුපියල් 20000ට අඩුවෙන් ලංකාවේ මිලදී ගන්න පුළුවන් ස්මාර්ට්ෆෝන් 5ක් මොනවද කියලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා. ඒක නිසා වීඩියෝ එක බලපු හැමෝම වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න සහ channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරලා එකතු වෙන්නත් පුළුවන්. හරි, එහෙනම් මේ මතක් කිරීම එක්ක ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනතුරු පරිස්සමෙන් ඉන්න. සුබම සුබ දවසක්.